විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ රජය තවමත් නිසි අවධානයක් යොමු කර නැති බව බොහෝ දෙනා පවසනවා. එවන් වටපිටාවක් තුළ අද දෙරණ ඒ පිළිබඳ සොයා බැලුවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බොහෝ දෙනා හඳුන්වන්නේ සමාජ ප්‍රගතියට බාධාවක්. එහෙමත් නැත්නම් යැපෙන්නන්සක් විදිහට පාලනය. නමුත් ඔවුන්ගේ අධ්‍යාපනික සහ වෘත්තීය අවශ්‍යතා නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් ඔවුන්ගේ හෙට දවස ලස්සන කිරීමේ හැකියාව අද අපට තිබෙනවා. දැනට නිකුත් වී ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සංඛ්‍යාව 45946ක්. එනම් සෑම ළමුන් දසදහසකටම ළමුන් 30 දෙනෙකු පමණ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ලෙසයි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. දෙමව්පියන්ගේ භූමිකාව ලොකු භූමිකාවක්. ඔවුන් විලාසනින් මෙවැනි තත්ත්වයක් තියෙනවා කියන කඳුනගෙන අප වෙත පැමිණුණොත් ඒ දරුවාට කරන්න පුළුවන් දේවල් වැඩි. හේතු කිහිපයක සංකලනයකින් තම දරුවන්ගේ අනාගතය දැඩි අවිනිශ්චිතත්වයකට පත්ව ඇති බව මේ දරුවන්ගේ දෙමව්පියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බොහෝ අවස්ථාවල මේ දරුවන්ගේ සහෝදරින්ද ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම තුළ මේ ළමුන්ගේ අනාගත අවධානම තවත් තීව්‍ර වී ඇති බවයි. මේ සමාජයේ අපේ ළමයි දිහා වපරැහින් බලන්නේ. සමාජයට කියන්න ඕන මේ ළමයි ගැන මේ අනිත් ළමයින් වගේම තැනක් අපේ ළමයින්ට දෙන්න කියලා. සමාජයේ පිටගෙන මේගොල්ලෝ බාර අරන් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම ජන්මදිනවල ඉල්ලන්නේ මේ දරුවන්ට දෙමව්පියෝ කාලෙක මේ දරුවෝ ඉන්න ලැබෙන අන්න ඒක තමයි මගේ ලොකුම ප්‍රාර්ථනාව. මීට තුඩුදී ඇති ප්‍රධානතම හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කර ඇති අධ්‍යාපනික ප්‍රතිපත්ති යල් පැන ගිය ඒවා වීමයි. විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් තෝරාගත් පාසල්වල ස්ථාපනය කර ඇති විශේෂ අධ්‍යාපන ඒකක හා එහි ඇති පහසුකම් පිළිබඳව මේ දරුවන්ගේ දෙමාපියන් අධ්‍යාපන බලධාරීන් වෙත ඍජුව චෝදනා එල්ල කළත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දරන්නේ මෙවන් අදහසක්. දැන්ට ලංකාවේ පාසල් 535ක් පමණ විශේෂ අධ්‍යාපනයක පවතිනවා. සමහර අවස්ථාවල ගුරුවරුන් අඩුපාඩු තියෙනවා, අදාළ මූලික පහසුකම් වල අඩුපාඩු තියෙනවා. නමුත් අපි විදුහල්පතිතුරු දැනුවත් කළා තියෙනවා. පාසලේ තබාගෙන උන්ට සාමාන්‍ය දරුවන්ට හා සමානව විශේෂ අවශ්‍යතාවයන් නැති දරුවන්ට අධ්‍යාපන ලබා දීමේ කටයුතු කරගෙන යාමට. කෙසේ වෙතත් ලේකම්වරයාගේ ප්‍රකාශය මේ දරුවන් අභියෝගයට ලක් කළේ Taman මුහුණ දුන් අත්දැකීම් ඇසුරින්. ඉස්කෝලේ ගියා 4 වසර වෙනකන් නැවතුණා. ටීචර්ලා වෙනස්කම් කරා. මං ඉගෙන ගන්න ලියන්නේ කියලා මට බයිනවා. සෑම ගුරුවරයෙක්ම එසේ නොවුවත් එවැනි අවස්ථාවලදී මේ දරුවන් දැඩි මානසික පසුබෑමකට ලක්වන බව දෙමාපියන් පවසනවා. මේ දරුවන් සමාජය තුළ උසුළු විසුළු වලට ලක්වන අවස්ථාද ඕනෑ තරම්. සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ බාහිර සමාජය තුළ මේ දරුවන් හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිසි වැටහීමක් නොමැතිවීම මීට බලපා ඇති බවයි. අපේ රටේ විශේෂ අධ්‍යාපන ඒකකවල පාසල් පද්ධතිය තුලත් උගන්වන්නේ සාමාන්‍ය අධ්‍යාපනය. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය අර කාර්මික හා ශිල්පීය ඥානය, ඒගොල්ලන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් ලංකාවේ තාමත් අනුගමනය කරන්නේ නැහැ. කෙසේ වෙතත් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන සමාජ සේවා අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රජය මේ දරුවන් වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටියත් අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැතිවීම ගැටලුවක් බවයි. හැම පැත්තම බලලා බලලා ඉඳලා අපිට පුළුවන් මට්ටම අපිට ප්‍රතිපාදන අනුව අපි සමාජ අනුකම්පාවයි ආදරයයි කරුණාවයි මෛත්‍රියයි කියන තුම හදෙන් පමණයි මේ විසඳන්න. ඉබ්‍රත බාහිත අපිට වැඩ නෑ දැන් යාගේ නෑ කියලා පැත්තකට දාන්න බෑනේ මිනිස්සු. කෙසේවද දෙමාපියන් නැතිදාට මේ දරුවන්ට කාගේ පිටක්. විරාමින් පසුව කෙලිබිම් පුවත්.